Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද එන්න අපිත් එක්ක අපේ පොසොන් vlog එක බලන්න. මේක ඇත්තටම මාසෙකට කලින් වීඩියෝ කරපු එකක්. ඒ වුණත් දැන් තමයි අප්ලෝඩ් කරන්නේ පොඩ්ඩක් පරක්කු වෙලා. ඉතින් පොසොන් පෝයත් එක්ක ජූනි මාසේ අනුරාධපුරයේ පොසොන් පෝයා අල්ලලා දවස් 10ක 12ක විතර නයිට් මාකට් එකක් තියෙනවා. ඒකත් එක්කම කානිවල් එකක් තියෙනවා. ඉතින් අද අපි මේ යන්නේ ඒ නයිට් මාකට් එකටයි කානිවල් එකටයි බලන්න. ඉතින් මෙතෙන්ට අපි මුලින්ම වාහන නතර කරලා පාක් එකේ ඉඳලා එනකොට මුලින්ම අපිට තියෙන මේ වගේ එක එක පැල විකුණන්න තියෙන shops වගේ ඒවා. ඉතින් ඒ වගේ ලස්සන මල් තියෙනවා, එක එක විදිහේ gardens ලස්සන කරන්න ඕනි දේවල් තියෙනවා. ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් අපි මේ මල් ටික බලාගෙන ඉස්සරහට යමු. තව මොනවාද අපිට ඉස්සරහට හම්බ වෙන්නේ කියලා බලන්න. ඉතින් බලන්නකො කොච්චර ලස්සන මල්ද මෙතන තිබුණේ කියලා. මේ වගේ මල් තියෙදි කවුද බලන්න ආස නැත්තේ. ඉතින් මම ගොඩක් වෙලා නතර වෙලා ලස්සන මල් ගොඩක්ගේ වීඩියෝස් ගත්තා. ඒ වගේම වලට මේ පේනවා වගේ ලස්සනට මම ඉස්සලා කිව්වා වගේ ගාඩන් එක ලස්සන කරන්න ඕනි දේවල් ගොඩක් තියෙනවා. මං හිතන්නේ මෙතන මිලත් ඒ වගේ දේවල් වල සෑහෙන අඩුයි සාමාන්‍යයෙන් අපි කඩෙන් ගන්නවට වඩා. ඉතින් සමහර මල් මම දැකලත් නෑ. එදා තමයි මුලින්ම දැක්කේ වගේ මලුත් තිබුණා. ඒ වගේ තී ටික බලාගෙන අපි ඉස්සරහට එන්න පිටත් වුණා. ඒ එනකොට මිල බලන්න අපිට මොකක්ද හම්බුනේ කියලා මෙන්න මෙතන හදලා තිබුණා අපාය කියලා. අපි නම් ඇතුළට ගියේ නෑ. එළියෙන්දලා බලුවේ මේ වගේ. එතන මේ වගේ ලයිට්ස් දාලා මේ ස්මෝක් වගේ එකක් හදලා තිබුණා. ඒතරේ එක එක මියුසික් එකක් එහෙම දාලා තිබුණා. ඉතින් මේ විදිහට ඉස්සරහට එනකොට මෙන්න මෙතනින් තමයි කානිවල් එකට එන්ටර් තියෙන එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් ඒක නිසා එතන පොඩ්ඩක් ක්‍රවුඩ් එකක් වැඩි. ඉතින් මාගේ නංගි මෙතන තියෙන ස්ටෝල්ස් බල බල ඇවිද හිටියා. මෙතන එක එක කෑම වර්ගයක් තියෙනවා. ඉතින් මෙතන මේ මැගී කියන උරුස් අතන මේ එකක් තිබුණා. ඊට පස්සේ ඒව බලලා එතනින් ඉස්සරහට එන්න පිටත් වුණා අපි. ඉතින් අපි මේ යන වෙලාවෙත් ලොකු ක්‍රවුඩ් එකක් ඇවිත් හිටියා. වලට පේනවා ඉතින් මේ වීඩියෝ ක්ලිප්ස් වල මිනිස්සු කොච්චර උනන්දුවෙන් ආසාවෙන් මේ වගේ shops වලින් ඇවිල්ලා බඩු ගන්නවද කියලා. ඇත්තටම සාමාන්‍යයෙන් තොග විදිහට සහ අඩු මිලට බඩු ගන්න පුළුවන් මේ වගේ නයිට් මාකට් එකකින්. අනුරාධපුරයට සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක් මේක අනිවාර්යයෙන්ම තියෙන දෙයක්. ඉතින් මිනිස්සු ගොඩාක් එනවා මේ වගේ බඩු ගන්න. ඒ වගේම ඇවිදින්න ඒ එක්ස්පීරියන්ස් එක ගන්නත් හරිම ආසයි. ඉතින් ඔයාලා දකින්න ඇති මොන වගේ shops ද අපි දැන් මෙච්චර වෙලා පහු කරන් ආවේ කියලා. ඇඳුම් කඩ තියෙනවා, ඊට පස්සේ සෙරෙප්පු, සපත්තු, ඊට පස්සේ එක toys තියෙනවා, ඊට පස්සේ එක sweets තියෙනවා. ඒ වගේ ගොඩක් stores මේකේ අරලා තියෙනවා. හැබැයි ඉතින් මේ වගේ night market එකක තියෙන බඩු වල quality එක ගැන කියන්න අපිට හරියටම දන්නේ නැහැ. ඒ වුණත් මිනිස්සු අර ඒ වගේ දේ දැක්කහම ගන්න මොන හරි ගන්න තියෙන ආසාවටත් shopping කරනවා. එහෙම නැත්නම් තමන්ට අවශ්‍ය දේවලුත් ගන්න තියෙන වගේ දේවලුත් තියෙනවා. ඒ වගේම මේ පොඩි අයට අර ආස හිතෙන වගේ items ගොඩාක් තියෙනවා මේ වගේ තැන්වල. ඉතින් මේ ඔයාලට පේන්නේ නැති අර ලයිට් පත් වෙනවා වගේ තියෙන බැලුන්ස් මම නම නම් දන්නේ නැහැ. ඒකට කියන ඒවා තියෙනවා. ඊට පස්සේ හෙඩ් බෑන්ඩ් එක තියෙනවා. ඒකත් අර ලයිට් එක පත් වෙන ඒවා ඒ වගේ තියෙනවා. බබල් ෂූට් ඒවා තියෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා පොඩි ළමයි ආස. ඉතින් ඒ වගේම තමයි මම කියවනේ ගෙදරට ඕනි කරන බඩුත් ගන්න පුළුවන් මේ වගේ පොසිලෙන් බඩු. ඒ වගේම කිචන් අයිටම්ස් ඒ වගේ දේවල් උනත් මෙතෙන් ගන්න පුළුවන්. ඒ වගේ ස්ටෝර්ස් උත් කීපයක්ම තිබුණා මෙතන. රෙදි නම් ගොඩාක් තිබුණා. බෙඩ්ෂීට්ස් ඇඳුම් ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා. අපිට ඕන විදිහට තෝරලා බලලා ක්වොලිටි එකක් තියනවා නම් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තැනකින් ඇඳුම් තිබෙන ස්ටෝල් වගේම බෑග් තියෙන ස්ටෝර්ස් උත් කීපයක්ම තිබුණා. ලස්සන බෑග් උත් තිබුණා එතන. ඒ වගේම මට මේ ඇවිදගෙන යනකොට හම්බ වුණා ඔයාගේ රූම් එක ලස්සන කරන්න ඕන නම් ඒවට අවශ්‍ය කරන විදිහ ලස්සන මල් ඒ වගේම කොළ වැල් ඒ වගේ දේවල් ගන්න පුළුවන් shops ඒවත් දෙකක් තුනක් වගේ තිබුණා. ඉතින් මෙන්න මෙතන අපිට ඉතින් අංකල් කෙනෙක් හම්බුණා. තවචුට්ටකින් පෙනේ. ඉතින් හරිම ෆ්‍රෙන්ඩ්ලි අංකල් කෙනෙක්. ඉතින් අපි වීඩියෝ කරගෙන ඒවා දැකලා ඉන්නේ අපිට කතා කරේ. ඒව අදහසක් තිබුණේ නෑ. ඒක කියයි කියලා. ඉතින් එයාගේ තව පොඩි ක්ලිප් එකක් ගත්තා. මෙන්න මේවා බබල් ෂූට් මේවා හිතන්නේ වල කියන්නේ. ඉතින් ඒවා විකුණ හිටියා.
ඊට පස්සේ මේ අම්පට හම්බ වුණා ගැල්ලමයි ගොඩක් ආසෙන් එක විදිහේ ලස්සන කොණ්ඩ කටු කොණ්ඩ බූල් ඒ වගේ දේවල් ඉතින් මටත් හම්බුණා පොඩි ස්ටෝල් එකක් මෙතන. ඒකේ ලස්සන කොණ්ඩ කටු ගොඩක් තිබුණා. ඉතින් මේ දේවල් මේ විදිහට බලාගෙන අපි තව ටික ඉස්සරහට යන්න පිටත් වුණා. මේක ඇත්තටම පාර දෙපැත්තෙම ස්ටෝල්ස් දාලා තියෙනවා. ඉතින් අපි එක පැත්තේ පාරේ ස්ටෝල්ස් කියලා වරගෙන තැනටම ගිහිල්ලා ආපහු ඇරලා පාරේ අනිත් පැත්තේ තියෙන shops එකත් බලාගෙන හරිවල එක තියෙන තැනට එනකන් ආවා. ඉතින් දැන් අපිත් එක්ක යන කානිවල් එක ඇතුළට අපි මොනවද දැක්කේ මොනවද කරේ කියලා බලන්න. ඉතින් ඇතුළට යද්දිම අපිට මේ පොඩි කිඩ්ස් අයිට තියෙන ගැලැක්සි මං හිතන්නේ ඒවට කියන්නේ ඒවා තිබුණා මේ වගේ එක කිඩ්ස් ඇක්ටිවිටීස් ගොඩක් තිබුණා මුලින්ම. ඉතින් මේ ටික පහු කරගෙන අපි ඊළඟට යනකොට මේ ටික කිඩ්ස්ලට වගේ පොඩි විදියට තමයි ඒවා තිබුණේ. ඊළඟට මෙන්න මේ මම මේවට කියන ඇත්තටම හරියටම නමක් දන්නේ නැහැ. ඉතින් මේ කැරකෙනේවා හැමතැනම එක විදිහේ එක පැත්තට කැරකෙනේවා ගොඩාක් තිබුණා. මේකත් කිඩ්ස්ලා අයිටම් එකක් මම හිතන්නේ. ඒක අම්මා තාත්තත් එක්ක බබාට යන්න පුළුවන් ඒ වගේ එකක්. ඉතින් මෙන්න මේක නම් මාළු විදිහට බය හිතෙනවා. ඒකේ මේ විදිහට කැරකෙනවත් එක්කම අපි වාඩිලා ඉන්න ඒ බකට් එකත් කැරගෙනවා. ඉතින් ඒක මාර විදිහට බය හිතෙනවා. මම ඇත්තට මේක ගියේ නෑ. එතන යට වාඩිලා හිටියා. මට ඒක දැක්කහමත් ඒ තරමටම මාර බයක් දැනුණා. මේක නම් හරිම ලස්සනයි. ඒකේ කලර්ස් ලස්සනයි. ඒ දාලා තියෙන ලයිට්ස් මං හරි ආසයි. ඒත් මම මේකක්වත් try කරේ නෑ. ඉතින් ඔන්න දැන් තමා මෙතන මියුසිකල් එක පටන් ගන්නෙ. එතන මල් වෙඩි දාලා ඒව මේව කරලා එතන යාලා බෑන්ඩ් එක ප්ලේ කරන්න පටන් ගත්තා. ඉතින් ඒක ටිකක් බෑන්ඩ් එක යන අතරතුරේ මේ තවත් තියෙන එකේ ඇක්ටිවිටීස් බලලා මේ නංගිටයි මල්ලිටයි යන්න ඕනේ කිව්වා. ඒක ගැලැක්සි රෝලර් කෝස්ටර් මම දන්නේ නැහැ. ඒක යන්න ගියේ. ඉතින් ඒක නැගිලා පොලිමේ ඉන්න පටන් ගත්තා. ඉතින් අපි බලමු ඉතින් කොහොමද මේක ගියේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේ පේනදී මේ ළඟින්ම කැරකි යන්නේ දෙන්න තමයි. යනකොට ආසාවෙන් ගිහිල්ලා පොලිමේ හිටියෙත් පුදුම බයකින්. ඒක බිමේ ඉඳලා බලන් හිටපු අපිත් හිටියේ බහැලා එනකම් පුදුම බයකින්. ඉතින් මේ වගේ කැරකි කෑ ගහ ගියා. මේකේ ඔරිජිනල් එකේ සවුන්ඩ් එක තිබුණා නම් ඔයාලට තේරෙයි එයාලා කොහොමද ඒක ගියේ කියලා. මේක දැක්කහම ඇත්තටම මරණ බයක් වගේ තමයි දැනෙන්නේ. ඒ තරම් බය හිතෙනවා. මේක අපි මේ පොඩක් ස්ලෝ කරලා වීඩියෝ එක තිබුණාට මේක මාර වේගින් කැරකෙනවා. ඒ කැරකෙන ගමන් අපි ඉන්න බකට් එකත් රවුමට දෙපැත්තටම කැරකෙනවා. ඉතින් ඒක නිසා ඒක ගොඩක් බය හිතෙනවා. මම නම් කවදාවත් යන්න හිතන්නේ මේ වගේ එකකට. ඉතින් ඒ දෙන්න ඒක ඉවර කරලා ආවට පස්සේ අපි මෙතන පොඩ්ඩක් බෑන්ඩ් එක ප්ලේ කරනවා බලන් ඉඳලා ඒක ටිකක් වෙලා එතන ඉඳලා අපි ආපහු ගෙදරින් පිටත් වුණා. ඉතින් මේ විදිහට තමයි අපේ පොසොන් කානිවල් බ්ලොග් එක ඉවර වෙන්නේ. වීඩියෝ එක දිගටම බලවට ඔයාලට thank you so much. ඒ වගේම වීඩියෝ එකට කමෙන්ට් එකක් ලයික් එකක් දාලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. එම වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම් bye.